මිතුරු ලග්න හිමියන්ටත් බොහොම යහපත් කාලයක්. ඔන්න උපයන ධනය සමහර වෙලාවලට නිකරුණේ වියදම් වෙන කාලයක් වෙනවා. ඒ නිසා ටිකක් අර්පිරිමැස්පින් කළමනාකරණය කරගෙන ගමන යන්න ඕන. එහෙම නැත්නම් ඔබට ටිකක් අර පළක් නැති විදිහට වියදම් කරන්න ගිහලා නිකන් අමාරු වෙටෙන්න වෙයි. ඒ හින්දා ටිකක් අර බලාපොරොත්තු රහිත වියදම් සිද්ධ වෙන කාලයක් මේක. ඒ නිසා ටිකක් ඔබ මුදල් හදා එක්ක කටයුතු කරද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න, අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැතුව ටිකක් ගමන යනවා නම් බොහොම හොඳයි. ලැබීම් වලට හොඳයි. වියදම වැඩි වෙනකොට ටිකක් අර ලැබීම ආවත් රඳව ගන්න බෑ. ටිකක් වියදම වැඩි වුණා. මේ හින්දා ටිකක් ප්‍රවේශමෙන් වැඩි සැලකිල්ලක් ඒ ගැන දක්වලා ටිකක් මුදල් හදලා කළමනාකරණය කරනගෙනම ගමන ගියොත් එහෙම ඔබට 2026 අවුරුද්ද ධනය ආකර්ෂණය කරගෙන බොහොම යහපත් කාලයක් බවට හරව ගන්න පුළුවන්. රැකියා ස්ථානයේ ඔන්න සෙනසුරු ඉන්න නිසා ටිකක් සාමාන්‍යයෙන් උසස් නිලධාරීන්ගෙන් කීර්ති ප්‍රශංසා ලබා ගන්න පුළුවන්. පහුගිය කාලේදී සිදු යම් යම් බාධාවල් අඩු කරගෙන ගමනක් යන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒවා නැති කරගෙන සමහර වෙලාවට සමහර ආයතනවල රැකියාවකට යන්න අදහසක් තියෙනවා නම් යම් මාරුවීම් වගේ දේවල් කරගන්න පුළුවන්. ඔය පඩි වැඩි වීම ඒ වගේ ටිකක් සුබවාදී පැත්තට බර වෙන දේවල් තමයි දසුන් මිතුන ලග්න හිමියන්ට මේ වර්ෂයේදී සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඔබ යම් කිසි විදිහකින් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒත් එක්කම අලුත් සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම උසස් වීම ලැබෙන ජේසම් කාම්කාර වෘත්තිය, කාර්මික ශාස්ත්‍රය, පරිගණක ශාස්ත්‍රය මෙන්න මේ වගේ නියන ශාස්ත්‍ර වල Tamanට ආදායම් අලුත් ආදායම් නව රැකියාවල් විවර වෙන අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියලා කියන්නේ. ගෘහ ජීවිතය නම් ටිකක් තරමක් කලහකාරී තත්ත්වයක් යටතේ වෙලා යන්න වෙලා තියෙන්නේ මේ දසුන්. ආධ්‍යාත්මික පැත්තට බර තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. තමන්ගේ පෞල් ජීවිතයට යම් බලපෑමක්, පෞල් ප්‍රශ්න එහෙම නැත්තම් গুপ্তමය බලපෑම. ඒ කියන්නේ ඔය අමනුෂ්‍ය බලපෑම් වලින් ටිකක් පීඩා විඳින්න පුළුවන් වර්ෂයක් මේක. ඒ හින්දා ටිකක් ඒ පැත්ත ගැන දැඩි සැලකිල්ලක් තියාගෙන ඔබ ගමන යන්න. තමන්ගේ හිතේ සුව ඒ කියන්නේ සැනසීම ආධ්‍යාත්මික පැත්තට වැඩි බරක් දක්වන්න පුළුවන් කාලවකවානුවක් නිසා ඔබට මේ පැත්තේදී යම් යහපතක් කරගන්න පුළුවන්. කාර්ය බහුලත්වය දරුවන්ගේ වැඩ කටයුතු නිසා සමහර වෙලාවල දෙමාපියන් හරි පීඩාකාරී තත්ත්වයක් ගේන්න පුළුවන්. ඒ නිසා ටිකක් අර කේන්ති යන ගතිය එහෙම ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වැඩ කටයුතු සියල්ල සැලසුම් සහගතව කරනවා නම් ඔබට මේ ටික මග අරගෙන ගමනක් යන්න පුළුවන්. ඒත් එක්කම මේ தත්ත්වය අර තමන් හිතලා වෙනස් කරගන්න ඕන තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ වැඩ රාජකාරී අධික වෙනකොට සමහර අවස්ථාවලදී දසුන් අපිට අර කේන්ති යන ගතිය හිම ටිකක් වැඩි වෙන. එතකොට අපි සමහරට පිට කරන වචන පවා ටිකක් ඔය සහෝදර සහෝදරියන් එක්ක එහෙම ටිකක් අර අඬදබර වෙන්න රණ්ඩසරුවන් වෙන්න පුළුවන් වර්ෂයක්. ඒ නිසා ටිකක් ඒ සම්බන්ධව තමන්ගේ වචන පිට කරනකොට බොහොම පරිස්සමින් යන්න ඕන කාලවකවානුවක්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ටිකක් අර කෙටි ගමන් බිමන් නිතර යෙදෙන නිසා හදිසි අනුතුරු පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ටිකක් ප්‍රවේශමට මේ වර්ෂයේදී ගෘහ ජීවිතය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරනවා නම් බොහොම හොඳයි. අධ්‍යාපනයේ ගොඩක් හොඳ කාලයක් මේ දසුන් මේක. ඒ හේතුව තමයි රවි බුධ සිකුරු අඟහරු කේන්ද්‍රගතව සිටියේදී අර ඉගෙනීමට තියෙන බුද්ධිය, ඥානය, බලය, ශක්තිය එක සහජයෙන්ම තමන්ගේ ග්‍රහ බලපෑමෙන්ම ලැබෙනවා. ඒ නිසා ඔය තාක්ෂණය, පරිගණක ශාස්ත්‍රය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව වගේ දේවල් කරනවා නම් වඩාත් හොඳ යහපත් වෙනවා. ඒත් එක්කම විභාග වලින් ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන්. පාසල යන දරුවන්ට ඉතාමත් හොඳයි. අර කරදරකාරී තත්ත්වයන් අඩු කරගෙන පාඩම් කිරීමට සමහර වෙලාවට යහපත් වෙනවා. සමහර විට අර විනෝදයට නිදිමත ගතිය එහෙම අර විනෝදයට බර වෙලා යන්න යන ගතියක් වෙන්නුම් කරන. ඒත් එක්කම ටිකක් අර නිදිමත ගතිය වගේ එන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්ත වළක්වගෙන ගමන ගියොත් බොහොම අධ්‍යාපනයේ ඉතාම සුබ කාලයක් වෙනවා මේ 2026 අවුරුද්ද. සමස්තයක් විදිහට ගත්තොත් සෞඛ්‍ය අතනොත් බොහොම යහපත් එකක්. අර ශරීර සෞඛ්‍ය හොඳට වෙනකොටත් සමහර අවස්ථාවල උෂ්ණ අධික රෝග, ඒ කියන්නේ උෂ්ණයේ වැඩිකම ආශ්‍රිත රෝග ටිකක් එන්න පුළුවන්. ඒත් එක්ක ওই මානසික පීඩා
එන්න පුළුවන්. ඒත් එක්කම මානසික පීඩාව ආවම සමහර අවස්ථාවල විවිධ රෝගාබාධ එනවා. එහෙම වුණාම ටිකක් ඔය උගුර සම්බන්ධ උගුර කියන්නේ වියලි කැස්ස සෙම්ප්‍රතිස්සාව වගේ ටිකක් අර වැඩිපුර ඒ පැත්තට බර රෝග තමයි ඇති වෙන්නේ. ඒ දේවල් වලින් පොඩ්ඩක් ප්‍රවේශම් වෙලා යන්න. ඒත් එක්කම සමහර අවස්ථා යටිබඩේ අමාරු මූත්‍රා ආසාදන වගේ එන්න පුළුවන්. ඒ පැත්තෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න අර උෂ්ණ ගතිය වැඩි වුණාම ඔය කකුල් අමාරු, හන්දි අමාරු එහෙම මේ දසුන් ටිකක් වැඩිපුර එනවා. ඒ පැත්ත පොඩ්ඩක් වැඩි සැලකිල්ලක් දක්වාගෙන ගියොත් එහෙම 2026 අවුරුද්ද යහපතක් කරගන්න පුළුවන්. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා තමයි සුබ දවස් වෙන්නේ. සුබ වර්ණය කොළ පාට සහ කහ පාට. සුබ අංකය 3 5 හොඳයි. සුබ ඒ කියන්නේ මැණික් වර්ගය කියන්නේ පළඳින මැණික් වර්ග පච්ච කියන මැණික් හොඳයි. එහෙම නැත්නම් කොළ පාට මැණික් වර්ග හොඳයි. කටක ලග්න හිමියන්ට නම් බොහොම සුබ කාලයක්. මොකද ඒ රාෂ්ටකයකුත් දැන් පහව ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබීම් අතින් ඉතාම හොඳ කාලයක්. මොකද හේතුව ලැබීම් අර දුර්වල කාලයක් ගෙවිලා හරි පහසුම ගැන ලැබීම් මාර්ග ලැබෙන කාලයක්. ධනය ලැබෙන මාර්ග පෑදෙන නිසා ටිකක් උනන්දුවෙන් අනාගතය ගැන බලලා බලාපොරොත්තුවේ මූල්‍යංශයේ ඔබ දියුණුවක් අර බලාපොරොත්තු වෙන හොඳට හිතලා බලලාම අර එන මිල මුදල් වියදම් කෙරුවොත් තමයි බොහොම යහපත් වෙන්නේ. ඒත් එක්කම දියුණුව ලාභ ලැබීම් ප්‍රයෝජන වැඩි. සාමාන්‍ය ව්‍යාපාරයක් කටයුතු කරනවා නම් ඔන්න ගොඩාක් හොඳ කාලයක් මේ දසුන්. පිනට දහමට බර වෙලා ලැබි වෙලා කටයුතු කිරීම මේක තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම ග්‍රහඵල තියෙනවා නම් තමන්ගේ කේන්දරේ පරීක්ෂා කරගෙන ඒවට අවශ්‍ය පිළියම් යොදාගෙන ගමන යනවා නම් තව තවත් හොඳයි. පහුගිය අවුරුදු වලට වැඩිය ගොඩාක් හොඳ අවුරුද්දක් තමයි දසුන්. කටක ලග්න හිමියන්ට මේ 2026 අවුරුද්ද ලැබීම් අතින් ඉතාම හොඳයි. ලොකු දියුණුවකට යන්න පුළුවන්. මොකද හේතුව කටක ලග්න හිමියන්ගේ භාග්‍යස්ථානය ප්‍රබලයි, ධනස්ථානය ප්‍රබලයි, ආයස්ථානය ප්‍රබලයි. එතකොට ගුරුගේ බලය යහපත් වෙනවා. මෙන්න මේ වගේ යහපත් ග්‍රහචාරයක් තියෙන නිසා ඉතාමත් කියන්නේ ලොකු දියුණුවකට යන්න පුළුවන්. ජීවිතේ ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් කාලයක් තමයි මේ කටක ලග්න හිමියන්ට මේ 2026 අවුරුද්ද. රැකියාව ගත්තත් එහෙම රැකියාවේ ටිකක් හොඳ පැත්තට වෙනස් වීමක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී රැකියා ප්‍රශ්න ගැටලු තිබුණා. ඔන්න ඒ සියල්ල මැඩ පැවැත්තිලා හොඳ රැකියාවකට යන්න අවස්ථාවත් රැකියා ස්ථානයේ Tamanට ඒ යම්කිසි ගැටලු තිබ්බනම් ඒවත් සමනය වෙන කාලයක් තමයි මේ තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන් කටක ලග්න හිමියන්ට හොඳ මානසිකත්වයකින් හොඳ යහපත්ව කටයුතු කරගෙන යන්න පුළුවන්. වෙනදාට වඩා සැනසීමකින් වැඩ කරන්න අවස්ථාව උදා වෙන අවුරුද්දක් තමයි මේ 2026 අවුරුද්ද. ඒ නිසා මේ කටක ලග්න හිමියන්ට බොහොම යහපත් අවුරුද්දක්. යහපත් විදිහේ රැකියාව කරලා රැකියාව උසස් වීම, තනතුරු උසස් වීම, අලුත් තැන්වලට තමන්ගේ බලාපොරොත්තු තිබ්බන යන්න පුළුවන් හැකියාව එන 2026 අවුරුද්ද අතර ගියොත් බොහොම සුබයි මේ කටක ලග්න හිමියන්ට. ගෘහ ජීවිතය ගත්තත් හිතේ සතුට, ප්‍රීතිය වැඩිපුර වෙනවා. ඒකට හොඳට ආදායමක් වැඩි වෙන නිසා අර ටිකක් අර සැනසීම සතුට වැඩි වෙනවා. ලැබීම් වැඩි වෙනකොටත් අපිට සැනසීම සතුට වැඩි. ඒ නිසා ගෘහ ජීවිතයත් අර වෙනදට වැඩිය බොහොම යහපත්. ඔය ආත්මාර්ථකාමී ගතිය ටිකක් පාලනය කරගෙන යන්න ඕන ඔබ. එහෙම පාලනය කරගෙන ගියොත් ගෘහ ජීවිතයේ සැනසීම සතුට වෙනදටත් වැඩි තියෙනවා. ඒ හින්දා ටිකක් අර ඔබ සමහර අවස්ථාවලදී කෘෂි කර්මාන්තයේ ගෘහාශ්‍රිතව ඒ කියන්නේ යම් කිසි කර්මාන්ත කරන අයකට නම් ගොඩාක් හොඳයි මේ කාලේ. සමහර අවස්ථාවලදී ආදර සම්බන්ධතා ඇති වෙලා යම් ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. පෞල් ජීවිතයේ සාමාන්‍ය කටක ලග්න හිමියන්ගේ ටිකක් අර කල්පනාකාරීවම ගමන යන්න ඕන. ලැබීම් ලැබුණත් මොන දේ වුණත් සමහර අවස්ථාවලදී පොඩි හිතමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman නොකරන වැරදි වලට කියන්නේ අභූත චෝදනා විශේෂයෙන් ආදර සම්බන්ධතාවල ඉන්න අය වුණත් එහෙම නැත්නම් Tamanගේ අමුසැමියන් දෙපළ වුණත් කොහෙද නැති ප්‍රශ්න වලට මේ තරහ මරහ ඇති කරගන්න පුළුවන් වෙනවා මේ වර්ෂයේ ඒ වගේ අර අභූත චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ඒවත්
මග අරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා අර කල්පනාවෙන් ටිකක් ගමන ගියොත් තමයි යන්න පුළුවන්. නිසා ඒ සම්බන්ධ ප්‍රශ්න ගැටලු ටිකක් ගැන වැඩි අවධානයක් යොමු කරලා ඉවසීමෙන් ගමන ගියොත් ඉතාම හොඳට යන්න පුළුවන් මේ 2026 අවුරුද්ද. අධ්‍යාපනයට ඉතා හොඳ මේ කාලවකවානුවක් මේ දසුන්. ඔය කියන්නේ විද්‍යාත්මක විෂයන් ඉගෙන ගන්නකට ඔය গুপ্ত විද්‍යාව වගේ গুপ্ত විද්‍යාවන් වගේ අත්හදා බලනවා නම් හදාරනවා නම් බොහොම හොඳයි. බැලීම් පරේක්ෂණ දේවල් වලට ඉතාම යහපත්. ඒ වගේම ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්. අඩු වෙහෙසකින් වැඩි ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. හොඳ කාලයක් තමයි මේ යන්නේ. ඒ නිසා ඵල ප්‍රයෝජන වැඩියෙන් ගන්නකොට ඔබ වැඩිපුර වැඩ කරලා යහපත් කරගන්න ඕන තමයි හොඳ. අර ධාරණ ශක්තියම වැඩි වෙන ඕන මේ කාලවකවානු වල මේ කටකලග්න හිමියන්ගේ අධ්‍යාපන කරන දරුවන්ගේ උනත් යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන් මේ 2026 වර්ෂයේ. සෞඛ්‍ය නම් ටිකක් පිරිහෙනවා මේ දසුන්. ඒ කියන්නේ සෞඛ්‍ය තත්ත්වය චුට්ටක් පිරිහෙන්න පුළුවන්. ඒ හේතුව තමයි 6 මේ කියන්නේ 6 වැන්න 8 වැන්න ටිකක් දුර්වල වුණාම සෞඛ්‍ය තත්ත්වයන් ටිකක් වැඩිපුර පිරිහීමකට ලක් වෙනවා. ඒ කියන්නේ යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔය පපුව කොලෙස්ටරෝල් ගතිය අනිවාර්යෙන් හොඳට ප්‍රවේශම් කරගන්න. මොකද පපුව ප්‍රවේශම් කරගන්න ඕනේ තමන්ගේ ජීවිතේට පවා හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මේ පපුවේ අමාරු එහෙම එන්න පුළුවන් මේ කටකලක් හිමියන්ට. ඒ නිසා ඒ පැත්ත ටිකක් ප්‍රවේශමෙන් බලා ගන්න. කොලෙස්ටරෝල් ගතිය ඇඟේ පාලනය කරගන්න. ඒත් එක්කම සමහර අවස්ථාවලදී තද හිසේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණාධික රෝග, ලේ නහර සම්බන්ධ රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උදරාබාධය දහඩි එහෙම ටිකක් වැඩිපුර දාන මේ වකවානුවක් වෙනවා මේක. ඒ නිසා අර උෂ්ණාධික වැඩිකම නිසා ඒ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ජලය වැඩිපුර පානය කරන්න ඕන. ශරීර සෞඛ්‍යය කෙරෙහි ටිකක් වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕන කටකලක්න හිමියන්. ඔය කියපු මේ රෝග ලක්ෂණ ඔබට අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර අවධානයකින් ගමන ගියොත් තමයි බොහොම යහපත් වෙන්නේ. සුබ දවස් ඉරිදා සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් සුබයි. සුබ වර්ණය සුදු පාට ක්‍රීම් පාට. ජය අංකය 2 7 9 කියන අංක. සිංහලක් නිහිමියන්ට ටිකක් දුර්වල කාලවකවානුවක් මේ දසුන් මේ යන්නේ. ඒ හින්දා ටිකක් ධනය අතිනුත් ටිකක් පිරිහෙන්න පුළුවන්. හින්දා ටිකක් ප්‍රවේශමෙන් වැඩ ගන්න. මොකද මුදල් හානි, මුදල් වංචාවලට බහුව වෙන්න පුළුවන් කාලයක්. මේ නිසා ටිකක් පරිස්සමෙන් යන්න ඕන. සම්ප්‍රදායිකව ඔය මුදල් උපයන කටයුතු කරනවා නම් එක ටිකක් අර වෙනස් වෙන කරගන්න තරමට ටික Tamanට අර වාසි පැත්තට පොඩ්ඩක් හරව ගන්න. එහෙම නැත්නම් අර ඒ විදිහටම ගියොත් සමහර අවස්ථාවලදී ඔබ අමාරු වැටෙන්නත් පුළුවන්. නමුත් ඒ මුදල් හදල් ගනුදෙනු වලදී ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න. ඔබට අවාසිදායක දේවල් තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. මොකද ඒ විදිහට තමයි මේ අවුරුද්දේදී සිංහලග්න හිමියන්ගේ ග්‍රහචාරය තියෙන්නේ. එතකොට මොකද ඒ වගේ දේවල් වුණාම Tamanට අවාසියක් වෙනවා වැඩිනේ මේ දසුන්. ඒ හින්දා ටිකක් ඒ පැත්තෙන් ඔබ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. එහෙම නැති වුණොත් ටිකක් අමාරු වැටෙන්න පුළුවන්. මොකද ඒ රාෂ්ටකයකුත් යන නිසා ධනය ලැබීමෙන් ටිකක් දුර්වල තැනක තමයි සිංහලග්න හිමියෝ මේ වෙලාවේ ඉන්නේ. රැකියාවේ සමහර අවස්ථාවල මේ ටිකක් බාධා ඇති වෙන කාලයක් යන්නේ. ඒත් එක්කම ටිකක් අර රැකියාවේ යෑම පවා ටිකක් අපහසු වෙන කාලයක්. ඔය ටිකක් අර නිවාඩු එහෙම ටිකක් වැඩිපුර ගන්නවා. එහෙම ගත්තම් පස්සේ වෙන්නේ සමහර අවස්ථාවල රැකියාවේ ගැටලු ප්‍රධානීන්ගෙන් එහෙම ටිකක් අර මානසික පීඩා වැඩි වෙන කාලයක්. ඒ හින්දා ටිකක් බොහොම ප්‍රවේශම් වෙන්න. ඒ හින්දා අර තමන්ගේ රාජකාරියේ රැකියාව කරනකොට ඔබ හරියටම කරන්න අර රැකියාවට ගියත් ඔන්න ටිකක් අර සැනසීමක් සතුටක් නැති වෙන කාලයක් තමයි මේ දසුන් මේ එන්නේ. එහෙනම් හැබැයි විදේශගත වෙන්න නම් වාසනාව තියෙනවා මේ කාලේ. විදේශගත වෙන්න වාසනාව තියෙනවා. හැබැයි ටිකක් ප්‍රමාද වෙනවා. විදේශගත වෙන්න වාසනාව තිබ්බත් අපිට ටිකක් ප්‍රමාද වෙනවා. එහෙම වුණත් අනිවාර්යෙන් විදේශගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ටිකක් ඒ සම්බන්ධව ටිකක් වැඩිපුර බැලුවත් කමක් නැහැ. මොකද තමන් විදේශගත වීමේ අවස්ථාව තියෙද්දි මේ වෙලාවේ ඒ පැත්තෙන් ටිකක් ප්‍රයෝජනයක් ගත්තත් ඒක ලොකු යහපතක් සිද්ධ වෙනවා. මේ කාලවකවානු වල මුල් මාස 6 එහෙම ටිකක් ඉතාම වැදගත් වෙනවා. ටිකක් ප්‍රවේශම් වෙන්න ඔබ. ඒත් එක්කම
අවසාන මාසවල ටිකක් ප්‍රවේශමෙන් යන්න ඕන කාලයක් වෙන්නේ. දැන් සිංහ ලග්න හිමියන්ගේ කොහොමත් ඒ රාෂ්ටකයක් යන නිසා හැම අතින්ම අපි ටිකක් ප්‍රවේශමෙන් ගියොත් තමයි බොහොම හොඳ. මොකද රැකියාවේ පවා ජීවිතයේ ගැටලු ඇති වෙනවා. රැකියාවෙත් යම්කිසි විදිහකින් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් ඔබ නිතරම සිහිනුවණින් සිහි කල්පනාවෙන්ම ඉවසීමෙන්ම ගමන ගියොත් ඔබට යහපතක් කරගන්න පුළුවන් 2026 වර්ෂයේ. ගෘහ ජීවිතෙත් යම්කිසි විදිහේ ගැටලුකාරී තත්ත්වයන් පෙන්වුම් කරනවා. දැන් මේ අවුරුද්දේ යම්කිසි පසුබෑමක් වෙන්නනවා. සමහර විට ඔය සොර සතුරු බාධක එන්නත් පුළුවන්. ඒ නැත්නම් අසනීප කරදර අන්න ඒ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. දසුන් මේ කාලවල එම හිතට බය ඇති වෙන කාලවකවානුවක් මේ යන්නේ මේ වර්ෂෙම ඉන්න තමන්ගේ විවාහක බිරිඳට ස්වාමියාට යම් අසනීප තත්ත්වයන් එන්න පුළුවන්. දරුවන්ට යම් ආකාරයේ කරදර අපලකාරී තත්ත්වයන් පෙන්වුම් කරන මේ වර්ෂය තුලම දසුන්. ඒ හින්දා මේ තත්ත්වය ටිකක් වෙනස් කරගෙන මේකට අවශ්‍ය වත්පිළිවෙත් කරගෙන ඒ කියන්නේ සෙත් සාන්ති කර්මයක් කරගෙනම ඔබ ගමනක් යන්න. එහෙම ගියොත් ඔබට මේ 2026 වර්ෂයේ යහපතක් කරගන්න පුළුවන්. අධ්‍යාපනය කරන මේ කියන්නේ දුවා දරුවන්ට උනත් ඔන්න නොයෙක් විදිහේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉගෙන ගන්න අවස්ථාවවලදී පවා මේ කියන්නේ දැනුම වර්ධනය කරගෙන ගමන යන්න පුළුවන්. සමහර අවස්ථාවලදී පොඩි දේවල් දුර්වල වෙන්න පුළුවන්. මොකද ඒ රාෂ්ටක තත්ත්වයක් යන නිසා. ඒ හින්දා අර වැඩ මහන්සි වෙලත් වැඩ කරාට කිසි ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන් මේ කාලවකවානු වල දසුන්. ඒ අර ටිකක් අර දුර්වල කාලයක් යන නිසා වැඩිපුර ඔබ මහන්සි වෙන්න වැඩිපුර මහන්සි වෙලා වැඩ කරලා මේවට අවශ්‍ය ප්‍රතිකර්ම යොදාගෙන ඔබ ටිකක් ගමන යන්න. ටිකක් ඔබ අර මානසිකව වැටෙන්න එපා මේ කාලවකවානු වල. මානසිකව වැටුනොත් ටිකක් ඉස්සරහට යන්න බැරි වෙනවා. අර ඕනෑම විභාගයක් ඔබට අර පහසුවෙන් කියන්නේ සමත් වෙන්න අර මේ ටිකක් අර ඥානය භාවිතා කරලා මේ වෙලාවේ ටිකක් අමාරු වෙන තත්ත්වයක් තියෙනවා මේ ග්‍රහචාරයත් එක්ක. ඒ හින්දා චුට්ටක් ප්‍රවේශම් වෙලා ගමන ගියොත් තමයි හොඳ. සෞඛ්‍ය තත්ත්වයක් ටිකක් දුර්වල වෙන්න පුළුවන් මේ කාලවකවානු වල. මොකද සිංහ ලග්න හිමියන්ගේ ඒ නිසා ටිකක් ශරීරයේ යම් ආකාරයේ දුර්වල ස්වභාවයක් එන්න පුළුවන්. ඔය ආහාර ජීර්ණ පද්ධතිය එහෙම අනිවාර්යයෙන්ම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් ප්‍රවේශමෙන් යන්න ඕන. ඔය ශරීරයේ ලප කලල් ඇතිවීම, උෂ්ණාධික රෝග නිතර ඇති වෙනවා. ඒ කියන්නේ බඩ කියන්නේ ආශ්‍රිත ලෙඩ ඒත් එක්කම මූත්‍ර ආශ්‍රිත ඉකිලි කැසීම් මූත්‍ර රෝග නිතර එනවා. ඒත් එක්කම ටිකක් අර කෑම බීම ගන්නකොටත් ඒත් එක්කම ගමන් බිම යනකොට මොකද ඔබට ලේසල් වීම පළව තියෙන නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න වෙනවා. මොකද හේතුවෙන් පස්වැන්න හත්වැන්න අටවැන්න වැනි රාශි හරහා ග්‍රහයන්ගේ තැන්පත් වීම නිසා ඔබගේ ශරීරයේ නිතර ලෙඩ රෝග වෙන්න නිතර අසනීප වෙන්න පුළුවන්. ඒ හින්දා ටිකක් අර මේක සමහර විට දසුන් කෙටි කාලීන අසනීපත් නෙමේ දීර්ඝ කාලීන අසනීප වලට යන්න පුළුවන් මේ පිහිටලා තියෙන ග්‍රහචාරයත් එක්ක. ඒ නිසා ටිකක් නිතර ප්‍රවේශමෙන් යන්න ඕන. මොකද ශල්‍ය කර්ම වලට පවා ඔබ භාජනය කරන්න පුළුවන් මේ වර්ෂය තුල ඔබට භාජනය වෙන්න වෙනවා. මේ තත්ත්වයන් සමනය කරගෙන ඉස්සරහට ගියේ නැත්නම්. ඉරිදා අඟහරුවාදා බදාදා සිකුරාදා බොහොම යහපත්. සුබ වර්ණ රතු පාට සහ කහ පාට. ජය අංකය 1 4. මැණික් පළදිනවා නම් පද්ම රාග බොහොම සුබයි.